අටවන ස්ථානය ජේසම්දනෝ ජේසලන ස්ත්‍රීන් සනසාවදාරණ සේක. බලාගෙන ක්‍රිස්තුනි ඔබට නමස්කාර කර ස්තුති ප්‍රශංසා කරමු. මක්නිසාදයත් ඔබගේ ශ්‍රී කුරුසෙන් ඔබ වහන්සේ ලෝකය ගලවාගත්සේක. අටවන ස්ථානයට එනකොට අපි දකිනවා මොන තරම් අමාරුකම තිබුණත් ජේසු ජෙරුසලම් ස්ත්‍රීන් සනසන ආකාරය. ප්‍රියදර සහෝදර සහෝදරියනි, ඔබ නිකන් හරි හිතලා බලලා තියෙනවද? ඔබට පුළුවන්ද ඔබ අමාරුවක වැටිලා ඉන්න මොහොතක තව කෙනෙක්ට සැනසීමදායක වචනයක් කියන්නට? තව කෙනෙක්ගේ දුක වේදනාව ගැන හිතන්නට? මිනිස්යන් වන අපිට නම් අමාරුයි. නමුත් ජේසුට ඒ දෙය පුළුවන් වුණා. තමන්ව සුව කරපු ස්වාමින් වහන්සේ දේව තාත්තගේ ආදරය ගැන කියා දුන්නු ගුරු දේවයානන්ට මෙවැනි දෙයක් වෙනකොට මේ ජෙරුසලම් ස්ත්‍රීන්ට වාව ගන්නට බෑ. එනිසා වුන් විලාප නගනවා, මොර ගහනවා. හැබැයි ජේසු මේ දිහා බලලා ඔවුන්ට අනතුරු ඇඟවීමක් කරනවා. මානිසානව නුඹලාගේ දරුවන් උදෙසාත් හඬන්න. ජේසු අනාගතේ දකිනවා. අම්මේ තාත්තේ ඔබ ඔබේ දරුවන්ව නිවැරදිව ගොඩනැගුවේ නැත්නම් අර ඉස්සර කිව්වා වගේ ඔබේ ඇස් වලින් කඳුළු ගලාගෙන යන්නට සලස්වාවි. ඔබේ දරුවන් දෙමව්පියන් පිළිබඳ කතා කරපු නිසා මම මෙතන දරුවෝ ගැන කතා කරන්නම්, පවුලක් හැටියට ඉන්න නිසා. මෙතන ඉන්න හැම කෙනෙක්ම, හැම වැඩිහිටියම පවා කාගේ හරි දුවෙක් පුතෙක්. දුවේ පුතේ හොඳට මතක් කරලා බලන්න. පුංචි කාලේ තාත්තා තමයි මගේ ලෝකේ වීරයා. අම්මා තමයි මගේ ලෝකේ ලස්සනම කාන්තාව. මගේ අම්මා හරි ලස්සනයි. මගේ තාත්තා හරි කඩවසම්. මම හරි ආසයි මේ අම්මා තාත්තා එක්ක ඕනම තැනකට යන්නට, ඉස්කෝලේට එක්කන් යන්නට, මේ තාත්තගේ මේ අම්මගේ අතේ එල්ලිලා යන්නට, තාත්තගේ කරේ නැගලා යන්නට, අම්මා වඩාගෙන යනවට. හැබැයි දරුවෝ උස්මහත් වෙනකොට, තාත්තට වැඩිය උස යනකොට, අම්මට වැඩිය උස යනකොට අද දරුවන්ට තාත්තව එපා වෙනවා. අම්මව එපා වෙනවා. තවදුරටත් අම්මා ඉස්කෝලේට එනවට කැමති නෑ. තාත්තගේ අතේ එල්ලීගෙන පොඩි කාලේ ගියා වගේ යන්නට කැමති නැහැ. තාත්තා මහා කරදරයක් මොනවද කියන්නේ, හැමතිස්සෙම කච කච ගන්නවා. අම්මා හැමතිස්සෙම පස්සේ වගේ වලිගේ වගේ. මොකක්ද මේකේ තේරුම? අපිට නිදහසක් නැද්ද? දරුවනි, ඔබ මේ විදිහට කතා කරන්නේ නැද්ද? හැබැයි පුතේ දුවේ අමතක කරන්නට එපා. මෙන්න මේ දෙය. ඔබ ආද කියනවා අම්මා කැත වෙලා
තාත්තා කැත වෙලා අම්මගේ දත් හැලිලා කොණ්ඩේ ඉදිලා නහරවල් ලිප්පිලා තාත්තගෙත් එහෙමයි. තාත්තව තැනකට අද එක්කන් යන්න බෑ. තාත්තා විරූපී වෙලා. පුතේ දුවේ මෙතන ඉන්න හැම කෙනෙක්ම සිහිර නගා ගන්න මතක් කරගන්න. ඔබේ අම්මා තාත්තා ඔය විදිහට විරූපී වෙලා ඉන්නේ ඔබව ලස්සන කරන්නට ගිහිල්ලා. ඔබේ ජීවිතේ ලස්සන කරන්නට ගිහිල්ලා. ඔබ වැඩෙනකල් තමන්ගේ ලේ කිරට හරවලා දීලා අද අම්මා ඇට සැකිල්ලක් බවට පත් වෙලා. ඔබ ඉල්ලන දේවල් අරන් දෙන්නට ගිහිල්ලා ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න අවශ්‍ය නිසා ඔබට හොඳට කන්නට බොන්නට දීලා ඔබ කඩවසම් දුවෙක් පුතෙක් හැටියට ගොඩනගන්න ඕන නිසා තාත්තා වෙහෙස මහන්සි වූ නිසා අව්වේ වැස්සේ වැඩ කරපු නිසා රැයක් දවාලක් නොබලා මහන්සි වුණු නිසා තාත්තාද වැහැරිලා. තාත්තා කැත වෙලා. පුතේ දුවේ තාත්තා කැත වුණේ ඔබව ලස්සන කරන්නට ගිහිල්ලා. අම්මා වැහැරුණේ ඔබව ගොඩනගන්නට ගිහිල්ලා. එනිසා මෙතන ඉන්න හැම දරුවෙක්ම අම්මා තාත්තගේ අත් දෙක අල්ල ගන්න. ලැජ්ජ වෙන්න එපා පුතේ දුවේ. අල්ල ගන්න අම්මගේ තාත්තගේ අත් දෙක. මෙතන ඔබේ අම්මා තාත්තා නැත්නම් මොවුන්ව සිහියට නගා ගන්න. මතක් කරගන්න ඔබේ ජීවිතේ මේ අම්මා මේ තාත්තා මොනතරම් දේවල් ඔබ වෙනුවෙන් අත්හැර තියනවද කියලා. ඔබට කන්නට දීලා දංකුඩ කාලා හිටපු අවස්ථාවන් මේ අම්මගේ ජීවිතේ ඇති. තාත්තගේ ජීවිතේ ඇති. දරුවගේ බඩ පුරෝලා වතුර ටිකක් බීලා නිදාගත්තු රෑවල් මේ තාත්තගේ අම්මගේ ජීවිතේ ඇති. පුතේ දුවේ ඒ ඔබ නිසා මේ අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් ජේසුර ආරක්ෂා කරන්න. ජේසුර කියන්නේ ජේසුනේ ඔබ එදා දැක්ක දෙය මම අද වෙනස් කරන්නට උත්සාහ කරන්නම් කියලා ජේසුර පොරොන්දු වෙන්න පුතේ දුවේ. අම්මා තාත්තා වෙනුවෙන් ආරක්ෂා කරන්න. ඔබට සුවය ඉල්ලලා ආරක්ෂා කරන්න. ශක්තිය ඉල්ලලා ආරක්ෂා කරන්න. හොඳ මානසික ශාරීරික සුවය තුල තව දුරටත් ඔබට ආදරේ දක්වන්නට ඒ අම්මට තාත්තට ඉඩ හරින්නට වගේම ඒ අම්මට තාත්තට ආදරේ කරන්නට තව තවත් ගොඩාක් ආදරේ කරන්නට ඔබට හැකි වෙන්නට කියලා. ඒ අම්මා තාත්තා වෙනුවෙන් පුතේ දුවේ සුළු මොහොතක් නිහඬව ජේසුට ආරක්ෂා කරන්න. අම්මේ තාත්තේ ඔබේ දරුවන් වෙනුවෙන් ඔබ මේ මොහොතේදී ආරක්ෂා කරන්න. ඔවුන්ව සිහියට නගා ගන්න මෙතන නැත්නම් හැම කෙනෙක්ම ජේසු ඉස්සරට අරගෙන ඇවිල්ලා කියන්න ජේසුනි මෙන්න මගේ දරුවෝ මෙන්න මගේ අම්මා තාත්තා ඔබ වහන්සේට බාරයි. ඔවුන්ව රැක ගන්න කියලා ජේසුට අපි ආඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ හිමෙන් මෙලෙබෙහි ඉජු වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වර්ධ කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන්ට අසු වීමට අපට ඉඩ නොදී අයහපතින් නාමුදාගත මැනව. ස්වාමිනී පාපයෝ අපට කරුණා කර වදාළ මැනව. අපට කරුණා කර වදාළ මැනව. මලව් ක්‍රිස්තියානින්ගේ ආත්මවල දේව දයාබර කමින් සමාදානයේ සැතපෙන ලද්දේවා. ආමේන්.
Gati, Chiri, Bika, Yai.